අයිබෝන් සුබ දවසක් හැම කෙනෙක්ටම. අයිබෝන් චමලි. අයිබෝන්. හොඳයි ජෝන් කීස් ප්‍රොපර්ටි සෝෂල් මීඩියා channels එකේ එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපිට බොහොම විශේෂ දවසක්. මොකද අපේ ජෝන් කීස් ප්‍රොපර්ටිස් විමන් ව්‍යාපෘතියේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් විදිහට අපිට තෝරගෙන තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ ඉන්න ලෙජෙන්ඩරිම ප්ලේයර් කෙනෙක් චමරි අතපත්තු. ඉතින් චමරිත් එක්ක අපි පොඩ්ඩක් කතා කරන්න ලෑස්ති වෙන්නේ. ක්‍රිකට් පිටියේ නම් අපි බොහොම සක්‍රියව චමරි දකිනවා. අඩුවෙන් තමයි මේ ඉන්ටර්වියුස් වල දකින්නේ. ඉතින් අද අපි කතා කරාන අපේ බ්‍රෑන්ඩ් එක වෙනුවෙන්ම චමරි ආවා. අපිත් එක්ක පොඩි කතා බහක නිරත වෙන්න. මුලින්ම සුබ පැතුම් චමරි. මෑතකදී පැවතුණු ශ්‍රී ලංකා ක්‍රිකට් අවෝඩ්ස් වල තනි ප්ලේයර් කෙනෙක්. මෙන්ස් වීමන්ස් කැටගරිස් දෙකෙන්ම තනි ප්ලේයර් කෙනෙක් ගත්ත වැඩිම අවෝඩ්ස් ගන්න අවෝඩ්ස් 6ක් චමරි ගන්න. මුලින්ම කන්ග්‍රැචුලේෂන්ස්. Thank you. Thank you very much. ඉතින් චමරි ගැන අපි අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ලංකාවේ විශේෂයෙන්ම කාන්තා ක්‍රිකට් ගත්තට පස්සේ අපිට ඉන්න සුවිශේෂීම නායිකාවක් ක්‍රිකට් කරියර් එක ගත්තම ලෙජෙන්ඩරි කරියර් එකක් චමරි අරගෙන ඇවිල්ලා තියෙනවා. ලංකාවට විශාල ජයග්‍රහණ රාශියක් අරගෙන ඇවිල්ලා තියෙනවා. විශාල ශතක ප්‍රමාණයක් අර්ධ ශතක ප්‍රමාණයක් රැස් කරලා තියෙනවා. චමරි ගහලා තියෙන හැම මැච් 10කටම 100ක් ගහලා තියෙනවා. මම හිතන්නේ මැච් 100ට 9ක් තියෙනවා. 50ව 20ක් තියෙනවා. හැම මැච් 5කටම 50ක් ගහලා තියෙනවා. එච්චර ඩෙකොරේටඩ් කරියර් එකක් චමරිට තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි ජෝන් කීස් ප්‍රොපර්ටිස් අපි තෝරගන්නේ විමන් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් විදිහට. චමරි මේ කරියර් එක අපි කතා කරද්දී චමරිට බොහොම සතුටු වෙති ආපහු හැරිලා බලද්දී. අපි මුලින් මහම මේ මෑතක ජයග්‍රහණය කරපු අවෝඩ්ස් ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මං හිතන්නේ ගිය අවුරුද්දේ මම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ පර්ෆෝමන්ස් එක තමයි මට අවෝඩ්ස් ටික හම්බුනේ. විශේෂයෙන් මේ කණ්ඩායමක් හැටියට අපි ගොඩක් හොඳින් දක්ෂතා දැක්වා. ඉතින් නායිකාව හැටියට හැම ජයග්‍රහණයකටම මට කණ්ඩායම මෙහෙවන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒත් එක්ක මගේ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් උත් මම ගොඩක් හොඳින් තිබ්බා. ඉතින් අවසානයේ කණ්ඩායම ජයග්‍රහණය කරනත් එක්කම ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් උත් එක්ක මේ අවෝඩ් සෙරමනි එකේ ඉතින් ෆෝමැට් දෙකේම මට අවෝඩ්ස් 5ක් හම්බුණා. ඒ වගේම වසරේ ක්‍රීඩිකාව කියන සම්මානයත් එක්ක සම්මාන 6ක් ලැබුණා. ඉතින් ගොඩක් සතුටුයි. මොකද ගිය අවුරුද්දේ සහ 2023 අවුරුද්ද 24 අවුරුද්ද මම හිතන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වල අපි ලොකු වෙනසක් කරපු අවුරුද්ද එකක්. ඉතින් ඒ නිසා ගොඩක් සතුටුයි. මේ සම්මාන මට ලැබුණත් පොඩි ප්ලේයර් කෙනෙක්ට වෙන කාටවත් ලැබුණත් ගොඩක් සතුටුයි කණ්ඩායමේ නායකයෙක් හැටියට. මොකද අපි ගොඩක් දේවල් කරා. ඉතින් මේ අලුත් අවුරුද්ද දැන් පරණ අවුරුද්ද එක ඉවරයි. ඉතින් මේ අවුරුද්ද අපි මොනවද කරන්න කියන එක තමයි මම මේ දවස්වල ફોකස් කරන්නේ. මම හිතන්නේ සම්මාන නම් මේ ලැබිච්ච සම්මාන සාමාන්‍යයෙන් චමරිට හැමදාම හම්බෙන සම්මාන ටික තමයි මේ අවුරුද්දෙත් හම්බුනේ. මොකද මේ ටික අනිවාර්යෙන් ක්‍රිකට් අවෝඩ් සෙරමනි එකට එම්ටි මේ විමන්ස් ක්‍රිකට් කැටගරි එකේ මේ අවෝඩ්ස් එක හැමදාම චමරිට තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඉතින් චමරිට සාමාන්‍ය දෙයක් වෙන්නත් ඇති සමහරට මේ සම්මාන හම්බෙන එක. මම හිතන්නේ චමරි මේ සම්මාන වලට අමතරව මේ සුවිශේෂී සම්මාන කිහිපයක් ඔබට හම්බ වෙනවා පහුගිය අවුරුදු කිහිපය තුළ. ICC ODI Cricketer of the Year කාන්තා ක්‍රිකට් වලින් හම්බ වෙනවා. ඊට පස්සේ මම හිතන්නේ ICC කාන්තා කණ්ඩායම වසරේ හොඳම කණ්ඩායමට හිමි ක්‍රීඩකයන් නම් කරද්දී ඔබ ඒ අතරත් ඇතුළත් වෙනවා. ඊට පස්සේ මම හිතන්නේ ගිය අවුරුදු කිහිපය තුළ ඒගොල්ලෝ දැන් අලුතෙන් පටන් ගත්තනේ Player of the Month ඒක කීප සැරයක්ම ඇවිල්ලා තිනවා. කොහොමද මෙහෙම මේ ලංකාවේ ඇතුළේ ක්‍රිකට් වලින් ගත්තාම චමරි තමයි ඉන්න ලෙජෙන්ඩ් එක අපිට. කොහොමද ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ මෙහෙම එක දිගටම මේ තත්ත්වය පවත්වාගෙන යන්නේ? ඇතරම 2023 අවුරුද්දේ මම ලෝකයේ අංක 1 ක්‍රීඩිකාව වෙනවා ICC රැංකින් වල. ඒත් එක්කම ඒ අවුරුද්දේ තිබ්බ අපි ගොඩක් ටූර්නමන්ට්ස් දිනුවා. ඉතින් ඒ නිසා ICC නම් කරා ලෝක කණ්ඩායම, එක්දින ලෝක කණ්ඩායම සහ 2020 ලෝක කණ්ඩායම. ඒ කණ්ඩායම් දෙකේම නායකත්වය මට හම්බුණා. ඒ වගේම මේ අවුරුද්දේ අවෝඩ්ස් 3ටම නිර්දේශ වුණා ICC ODI Player of the Year, T20 Player of the Year සහ ෆෝමැට්ස් දෙකේ ICC Cricket of the Year කියන තුනටම නොමිනේට් වුණා. ඒ තුනෙන් මට ICC එකෙන් දුන්නු ICC ODI Cricket of the Year කියන සම්මානය ලැබුණා 2023 අවුරුද්දේ. ඒ වගේම ගිය අවුරුද්දෙත් මම ඒ සම්මාන තුනටම නිර්දේශ වුණා. ඒ වගේම ලෝක කණ්ඩායම් දෙකම නියෝජනය කරන්න කණ්ඩායම් දෙකේම මම හිටියා. නායකත්වය ලැබුණේ නැහැ. නමුත් කණ්ඩායම් දෙකේම හිටියා. ඉතින් ගොඩක් දේවල් ඇචීව් කරා අපෝගේ අවුරුදු දෙකේ. ඉතින් ඔබ අහුව ප්‍රශ්නට උත්තර දුන්නත් එහෙම අතරම සම්මාන බලාගෙන දේවල් බලාගෙන නෙමෙයි ක්‍රීඩා කරන්නේ මේ මොහොතේ කරන්න තියෙන දේ කණ්ඩායම වෙනුවෙන් කරනවා සහ රට වෙනුවෙන් කරනවා. ඉතින් අවසානයේ මේ වගේ ජයග්‍රහණ ලබා ගැනීමත් එක්ක සම්මාන ලැබෙනවා. ඉතින් ගොඩක් සතුටුයි. මම හිතන්නේ පර්සනල්
මම පුංචි කාලේ ඉඳන් දැකපු හීනේ ඒ ගොඩක් හීන මට ගෝල්ස් මට ළඟා කරගන්න පුළුවන් වුණා. ඒක ඇචීව් කරන්න පුළුවන් වුණා ප්ලේයර් කෙනෙක් හැටියට. නමුත් නායිකාවක් හැටියට මට මේ වෙනකන් හැකියාව ලැබුණේ අපි කවදාවත් ආසියානු කුසලානයක් ජයග්‍රහණය කරලා තිබුණේ නැහැ. ඒක මට ලංකාවට කරලා දෙන්න පුළුවන් වුණා. ඉතින් ලොකුම හීනේ තමයි කවදා හරි ලෝක කුසලාන ලංකාවට ගෙනත් දෙන එක. ඉතින් පෞද්ගලික සම්මාන පැත්තකින් තිබ්බම මගේ ඊළඟ ඉලක්කය ලෝක කුසලානේ. චමරි එහෙම කියද්දි ඇඟේ හිරිගඩු පිපෙනවා අපේ අත්වල. මොකද ලෝක කුසලානයක් ජයග්‍රහණය කරනවා කියන එක ක්‍රීඩකයෙක්ගෙන් ඇහුවට පස්සේ ක්‍රීඩිකාවකෙන් ඇහුවට පස්සේ මොකද්ද තියෙන ලොකුම ටාගට් එක කියලා තමන්ගේ රටට ලෝක කුසලානයක් අරන් දෙන එක කියලා කියන්න තරම් ලොකු හදවතක් චමරිට තියෙනවා. රට වෙනුවෙන් ඒ විදිහේ කැපකිරීමක් තියෙනවා. ඉතින් චමරි ඊට අමතරව මම හිතන්නේ මේ රෑන්කින්ස් වලත් බැටිං බෝලිං රෑන්කින්ස් වලත් අංකයකට ඇවිල්ලා තියෙන අවස්ථා කිහිපයක නේ. ඔව් මම අවස්ථා දෙකකදී ODI රෑන්කින් වල නම්බර් 1 වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම ඕල් රවුන්ඩර් කැටගරි එකේ මම 4 වෙනිය 5 වෙනියට වගේ ඇවිල්ලා තිනවා ODI ෆෝමැට් එකේ. T20 ෆෝමැට් එකේ බෙස්ට් බැටර්ස්ලා ගත්තාම වර්ල්ඩ් එකේ ඉන්න පළවෙනි 5 දෙනා අතර නිතරම ඉන්නවා. මම මේ වෙනකොට 5 වෙනියට ඉන්නවා. ඒ වගේම ඕල් රවුන්ඩර් රෑන්කින් එකෙත් උඩ 5 දෙනාගේ ගොඩක් වෙලාවට ඉන්නවා. ඉතින් T20 ෆෝමැට් එකේ ඉතින් ඔව් ඒ වගේ තැන්වල ඉන්නවා. මම කියන්න උත්සාහ කරේ රෑන්කින්ස් වලින් එක රටේ අංක 1 ආසියාවේ අංක 1 ලෝකේ අංක 1 නිරන්තරයෙන් අංක 1 ප්‍රමුඛයා විදිහට රැඳිලා ඉන්න කෙනෙක් තමයි චමරි අතපත්තු කියලා කියන්නේ. අපි හිතුවා ලංකාවේ ප්‍රමුඛතම ලංකාවේ අංක 1 රියල් ස්ටේට් ඩෙවලොප්මන්ට් කම්පැනි එකේ විදිහට ලංකාවේ ප්‍රමුඛයා විදිහට අපි වගේ බ්‍රෑන්ඩ් එකක් එක්ක අපි එකතු කරගන්න සූදානම් වෙන්නේ ඒ විදිහම ඉහළ තලයක රැඳිලා ඉන්න කෙනෙක් කියලා. ඉතින් ඒ නිසාම තමයි අංක 1 දේපොළ වෙළඳාම් ශිෂ්ත්‍රයේ ප්‍රමුඛයා වන අපි ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම අංක 1 ක්‍රීඩිකාවක් වෙන චමරි අතපත්තේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් විදිහට පත් කරගන්නේ. මොකද හිතන්නේ මේ තාක් අපිත් එක්ක වැඩ කරලා තියෙනවා. දැන් අපි සෑහෙන විශේෂ වැඩ ගොඩක් කරලා තියෙනවා. තරුණ ක්‍රීඩිකාවෝ හොයාගන්න අපි තරඟාවලි සංවිධානය කරලා තියෙනවා. මේ ගමන ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. මං හිතන්නේ ජෝන් කීල්ස් කියන බ්‍රෑන්ඩ් නේම් එක මං හිතන්නේ ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. විවිධ පැතිකඩ ඔස්සේ ව්‍යාපෘති තියෙන ලොකු බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒකේ ජෝන් කීල්ස් ප්‍රොපර්ටිස් කියන පැත්තේ විමන් බ්‍රෑන්ඩ් පාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක තියෙනවා. ඉතින් ඒකේ මට බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් ජෝන් කීල්ස් ප්‍රොපර්ටිස් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් වෙන්න ලැබිච්ච එක ගොඩක් සතුටුයි. මම හිතන්නේ ගොඩක් වැඩපිළිවෙල කරා විශේෂයෙන් වෙළඳාම නැත්තම් ප්‍රොඩක්ට් එක අලෙවි කරන එකට එහා ගිහිල්ලා අපි ගොඩක් දේවල් කරා. විශේෂයෙන් අපි විමන් ස්ට්‍රීට් ක්‍රිකට් කප් කියලා තරඟාවලිය ඕගනයිස් කරා සංවිධානය කරා අපේ උන්චි ක්‍රීඩිකාවන්ට. ඉතින් මුද ස්ටාර්ට් එක මම හිතන්නේ අපි දැක්ක ගොඩක් යන්ග්ස්ටර්ස්ලා ගොඩක් හොඳට පර්ෆෝම් කරනවා. අපි දැක්ක අනාගතයට අපිට තරු හොයාගන්න පුළුවන් වුණා. තව ගොඩක් දේවල් ප්ලෑන් කරලා තියෙනවා. කෝචින් කැම්ප්ස් ප්ලෑන් කරලා තියෙනවා. ඒ වගේම කෝචස්ලාගේ දැනුම වැඩි දියුණු කරන්න සම්මන්ත්‍රණ වගේ දේවල් අපි සංවිධානය කරලා තින්දී ගොඩක් ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. අර තමන්ගේ බිස්නස් එකම කරන්නේ නැතුව එතනින් එහාට ගිහිල්ලා සමාජයට අනාගතයේ රටට දරුවන්ට ලොකු දෙයක් අපි ඔක්කොම එකතු වෙලා කරනවා. ඉතින් ඒ නිසා ඒ වගේ බ්‍රෑන්ඩ් එකක බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් වෙන්න ලැබීමම මම හිතනවා ලොකු භාග්‍යයක් හැටියට මම සලකනවා. විශේෂයෙන්ම චමරි කියපු කාරණා විශේෂයෙන්ම වැදගත්. විමන් කියන්නේ හුදෙක් බ්‍රෑන්ඩ් නේම් එකක් නෙවෙයි චමරි. අපි හැමදෙස්සම උත්සාහ කරන්නේ විශේෂයෙන් රටට සහ අපේ මේ කමියුනිටි එකට සමාජයට කොහොමද හොඳ දෙයක් දෙන්න කියන එක තමයි නිරන්තරයෙන් ජෝන් කීල්ස් ප්‍රොපර්ටිස් ආයතනයක් විදිහට අපේ ඔළුවේ තියෙන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ චමරි කියපු සියලුම දේවල් අපි මේ වෙද්දි කරපු දේවල් මට කියන්න අවශ්‍ය නැහැ. චමරිට සියල්ල මතකයි. ඒ සියල්ලත් එක්ක චමරි හොඳින් ගඳිලා හිටියා. අපි කුඩා දරුවන්ට තරඟාවලි සංවිධානය කරති චමරි ඒ තරඟ බලන්න ක්‍රීඩා පිටියට ආවයි. දරුවොත් එක්ක කතා බහ කරා මුහු වුණා. ඔවුන්ගේ දක්ෂතා අඳුරගත්තා. ඉතින් මේ ක්‍රියාවලියත් එක්ක දැන් චමරි එකට එකතු වෙලා ඉන්නවා. අපි ඒ ගැන නැවත කතා කරන්න අවශ්‍ය නැහැ. අපි වැඩ කරගෙන යනවා. අපි ඒ කරගෙන යන වැඩ ඔබටත් දකින්න පුළුවන්. අපි පොඩ්ඩක් කතා කරමු චමරි. මේ හැම දෙයක්ම කරගන්න මේ චමරි අතපත්තු කියන චරිතය ගොඩනගා ගන්න අඩිතාලම වැටෙන්නේ කොහොමද? මොන විදිහටද මේක පටන් ගන්න මේ ගමන? ඇත්තටම මට වයස අවුරුදු 4ක් වෙනකොට මම ඉස්සෙල්ලම බැට් එක අල්ලනවා. මට බැට් අවුරුදු 4ේදී අවුරුදු 4ේදී ඒක වෙන්නේ මගේ මාමා නිසා. මගේ මාමා ක්‍රිකට් පුහුණුකරුවෙක්. ඉතින් ඔහු නිසා තමයි මම ක්‍රිකට් වලට ඔහු තමයි මගේ පළවෙනි පුහුණුකරුව වෙන්නේ. සහ පළවෙනි බැට් එක ගෙනත් දෙන්නේ ඔහු. ඔහු නුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව කරපු ක්‍රීඩකෙක්. ඉතින් ඒ නිසා තමයි ක්‍රිකට් වලට ආවේ. මොකද මගේ අප්පච්චි මහජන සෞඛ්‍ය පරීක්ෂකරේ.
අම්මා ගෘහණියක් ඉතින් ඒගොල්ලොට ක්‍රිකට් ගැව්වේ නෑ. ඉතින් තනිකරම මගේ මාම නිසා තමයි ක්‍රිකට්ට ආවේ. මට අවුරුදු 6ක් වගේ වෙනකොට මම ක්‍රිකට් හොඳට සෙල්ලම් කරනවා. මට ලෙද බෝල් එකක් ගෙනත් දුන්නා. කොහෙද සෙල්ලම් කරේ? මාමත් එක්ක මාම පොඩි කෑල්ලක් හදලා දුන්නා. පොඩි නිකන් සිමෙන්තියෙන් හදලා දුන්නා. එතන තමයි සෙල්ලම් කරේ. 97 2097 මට වයස අවුරුදු 6යි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළවෙනි වතාවට ලෝක කුසලානියට යනවා. ඉතින් මට මාම ගෙනත් දුන්න පොඩි ආටිකල් එකක්. ඒක මට පෙන්වයි. ඉතින් මට ගොඩක් කියවන්න පුළුවන් ගෙන්නේ මම පෙන්ලා කිව්වා මේ විමන්ස් ක්‍රිකට් ටීම් එකක් තියෙනවා ලංකාවේ. හොඳට සෙල්ලම් කරොත් ඔයාලට රිප්‍රසන්ට් කරන්න පුළුවන් කියලා කන්ට්‍රි එක. ඉතින් ඒ හීනෙත් එක්ක තමයි මම දිගටම ආවේ. 2009 මට ජාත්‍යන්තර වරම් ලැබෙනවා. අවාසනාවකට මගේ අප්පච්චි මගේ මාමයි ඒ දෙන්නම ඒ වෙනකොට මම පළවෙනි තරඟේ ක්‍රීඩා කරන්න කලින් ජීවිතෙන් සමුගන්නවා. ඉතින් ඒක කනගාටුවට කරනවා. නමුත් ඔවුන් දෙන්නගේ මීගෙන මට සබෑ කරන්න පුළුවන් වුණා. ඉතින් මේ ගැන ගොඩක් සතුටුයි. මං හිතන්නේ චමරි ඒගොල්ලන්ට ඇස්තියෙන් දකින්න බැරි වුණත් මං හිතන්නේ අලින්න තැනක ඉඳන් අනිවාර්යෙන් බලාගෙන සතුටු වෙනවා ඇති. මම හිතන්නේ ඔවුන්ගේ හීනේ වෙන්නේ නැත්තේ චමරි මේ විදිහේ තැනකට එන දකින්න එක. මං හිතන්නේ චමරිට ආඩම්බර වෙන්න පුළුවන්. රට වෙනුවෙන් විශාල දෙයක් කරලා තියෙනවා වගේම පුංචි කාලේ මේ ගමනෙන් අඩිතාලම දාපු ඇගේ හීනේ හබා කරලා තියෙනවා කියන එක ගැන. එතකොට පවුලෙන් ලැබුණු සහයෝගය ගැන අපි තව පොඩ්ඩක් කතා කරමු. මේ ගෙදර කියන සම්පූර්ණ සංකල්පේ පවුලේ කට්ටිය ගෙදර වටපිටාව එක්ක මොන විදිහේ වැදීමක්ද සමරිට තිබ්බේ? ඇත්තටම අර අප්පච්චිගේ මහා ලොකු සහයෝගයක් ලැබුණා. එයා මට ක්‍රිකට් වලින් ඕනම දෙයක් කරන්න කැප වෙලා හිටියා. අම්මගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. මට ගෙදර කිසිම දෙයක් කරන්න තිබුණේ නැහැ. මට තිබුණේ මගේ අධ්‍යාපන කටයුතුයි ක්‍රීඩා විතරයි කරන්න. ඉතින් මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ අර ගෙදර මිදුලේ නැත්තම් පාරේ ක්‍රිකට් ගහලා. විශේෂයෙන් ඒ කාලේ ගෑනු ළමයි ක්‍රිකට් ගැහුවේ නෑ. පිරිමි ළමයි එක තමයි ක්‍රිකට් ගැහුවේ. ඉතින් අපිට තිබුණා අර ක්‍රිකට් ගහන්න පොඩ්ඩක් ඉඩ කඩ ප්‍රමාණයක්. ඒක බාරට ගත්තද මේ ගෑනු ළමයි ක්‍රිකට් ගහන්න එනකො? නෑ පටන් ගන්නකොටම මේ එහෙම ගහන්න බෑනේ කියලා ඉතින් කිව්වා. හැබැයි මං හැමදාම ඒගොල්ලන්ට චැලෙන්ජ් කරා පුළුවන් නම් මාව අවුට් කරලා පෙන්නන්න කියලා. පස්සේ ඒගොල්ලෝ මට බැට් කරන්න ඉස්සෙල්ලා දෙන්නේ නෑ. මොකද බැට් කරන්න පටන් ගත්තොත් අපි සෙල්ලම් කරන වෙලාව පුරාම මම බැට් කරන බෝල් කරන විතරයි වෙන්නේ විරේනමයිට. ඉතින් ඒ නිසා ඉතින් ඉස්කෝලේ යන කාලෙත් මම ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරද්දී එහෙමම තමයි. ඉතින් අර පොඩි කාලේ මල්ලිලත් එක්ක පොඩි ඉඩ කට ප්‍රමාණයක් තිබුණා ක්‍රිකට් ගහන්න. ඉතින් අද ටිකක් අඩුයි අපි හැමෝටම. නමුත් මට ඒ අවස්ථාව ලැබුණා. ඉතින් අපි ටෙනිස් බෝල් එකකින් ක්‍රිකට් ගහනවා. සමහරලාට කැලේට ගිහින් ඒ පැත්ත අවුට් කියනවා. ඉතින් ඒ වගේ හරි සුන්දර මතකයන් ගොඩාක් තිබුණා මේ පුංචි කාලේ. මං හිතන්නේ සමරි ඉතාම වටින දෙයක් මතු කරේ මේ දැන් වෙද්දි මේ නාගරීකරණයත් එක්ක අපේ කාර්යබහුල ජීවනටාවත් එක්ක මේ පොඩි කට්ටියට මේ සෙල්ලම් කරන්න තියෙන අවස්ථාව සහ විශේෂයෙන් චමරියේ ක්‍රිකට් ගහද්දී පුංචි කාලේ ඉඳන් ජය පරාජයට පුරුදු වෙන්නේ නැති, දැන් චමරිට ක්‍රීඩා කරන්න දෙන්නේ නැත්නම් ඉවසන්න පුරුදු වෙන්නේ නැති මේ හැමදේම ගොඩ නැගුණේ මං හිතන්නේ චමරි වටා තිබ්බ ඒ කමියුනිටි එකත් එක්ක. ඉතින් චමරි කියපු දේ ඊටාම වැදගත්. මේ දැන් ළමයින්ට මේ අත්දැකීම ගන්න හම්බෙන්නේ හරි අඩු වෙන්නේ විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිතව ජීවත් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි චමරි අපි මේ විමන් කියන බ්‍රෑන්ඩ් එක නදද්දී අපි කුද්දෙක්ම මේක අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක් කරගන්නේ නැතුව අපි උත්සාහ කරලා තියෙනවා. අපේ ඩිසයින්ස් එක මම හිතන්නේ සම්බරි දැකලා ඇති. අපි ගොඩක් උත්සාහ කරලා තියෙනවා මේ අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකත් එක්ක කමියුනිටි එකක් බිල්ඩ් කරන්න සහ පුංචි දරුවන්ට එළියට බහලා සෙල්ලම් කරන්න ඇති වෙන්න ඉඩ කඩ හදලා දීලා තියෙනවා. මං හිතන්නේ මේ ඉන්ටර්විව් එක කවුරු හරි බලනවා නම් සෙල්ලම් කරන්න ආස දරුවෙක් ඉන්නවා නම් හොඳට අහගන්න මේ චමරි අතපත්තු ඕගොල්ලොන්ගේ වීරවරියත් පුංචි කාලේ එළියට බහලා සෙල්ලම් කරලා පිරිමි ළමයි එක්ක හරියට හප්පිලා සෙල්ලම් කරලා තමන්ගේ නේබර්ස්ලත් එක්ක වටපිටාවේ කට්ටියත් එක්ක සෙල්ලම් කරලා තමයි අද මේ වෙද්දි මේ වගේ තැනකට එන්න අඩිතාලම හදාගෙන තියෙන්නේ. අපිටත් මේ බෑන්ඩ් එකත් එක්ක ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ චමරි. ඒ පුංචි දරුවන්ට මගහැරෙන වටපිටාව ගෙදරත් එක්ක ගොඩනගෙන ඒ බොහොම සුහදශීලී වටපිටාව නැවත නිර්මාණය කරන්න විශේෂයෙන්ම මේ නාගරික පරිසරවල ජීවත් වන දරුවන්ට. චමරිට මොකද හිතෙන්නේ මේ හිතුවද මේ වගේ බ්‍රෑන්ඩ් එකක් එක්කම Tamanට පුංචි කාලේ හම්බෙච්ච අත්දැකීම නැවත පුංචි දරුවන්ට ආපහු අත්දැකීමක් දෙන්න පුළුවන් විදිහේ බ්‍රෑන්ඩ් එකක් එක්ක එකතු වෙලා වැඩ කරන්න හම්බෙයි කියලා හිතුවද? නෑ ඇත්තටම එහෙම හිතුවේ නෑ. නමුත් ඒක මගේ ගොඩක් සතුටු වෙනවා කියලා ජෝන් කීස් වගේ ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙළේ බ්‍රෑන්ඩ් එකක් එක්ක වැඩ කරන්න ලැබිච්ච එක. අර ඔබ කිව්වා වගේ මම හිතන්නේ අපි දකින ගොඩක් අපාර්ට්මන්ට්ස් නැත්තම් ගෙවල් ප්‍රොජෙක්ට්ස් ගොඩක් තියෙනවා. හැබැයි හැම වෙලාවෙම ළමයින්ට ක්‍රීඩා කරන්න අර ක්‍රිකට් ගන්න පොඩි
ස්පේස් එකක් පොඩි ග්‍රවුන්් එකක් නැත්තම් ගාඩන් එකක් ඒ කාර්ය අඩුයි මං හිතන්නේ අර අපි කරන ප්‍රොජෙක්ට් එකේ ජෝන් කීස් අපි ඔක්කොම එකතුලා කරන ප්‍රොජෙක්ට් එකේ ඒක තියෙනවා. ඒක ගොඩක් හොඳ දෙයක්. මොකද නැත්තම් ඉන්නේ රොබෝලා වගේ තමයි අපි අනාගතයට බී කරන. එහෙම නෙමෙයි දැන් මේක ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් එක වැඩ කරන්න ලැබිච්ච එක ගොඩක් ලොකු අවස්ථාවක් සහ ඒක මං හිතන්නේ මට ආඩම්බර වෙන්න පුළුවන් කාරණාවක්. එතකොට චමරි මේ අපි පොඩ්ඩක් කතා කරමු දැන් ලංකාවේ අපිට වෙනවා අපේ සංස්කෘතියක් තියෙනවා අපේ පවුලට අමතරව මේ ගමේ පිරිස වටපිටාව මේ හැමෝම එකට එකතු වෙලා අපි හැදිලා තියෙනවා වෙන අමුතු සංස්කෘතියක් අපි එකට තමයි හැමදේම කරන්නේ සිංහල අවුරුද්ද වුණත් ආගමික වෙසක් වුණත් වෙනත් ආගමික උත්සවයක් වුණත් චමරිට ලෝකෙට යද්දී ලොකු ඩයිවර්සිටි එකක් තියෙන මිනිස්සු හම්බෙනවා මේ විවිධත්වයෙන් යුතු ලංකාවේ සමාජයෙන් මේ කමියුනිටි එකෙන් මොන විදිහේ අත්දැකීමක්ද හම්බුනේ විවිධ ලෝකේ රටවල විවිධ කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරලා. ඇත්තටම අපි හැමෝම එක වගේ නෑ. ඒතර විවිධ සංස්කෘතීන් විවිධ පුද්ගලයෝ විවිධ තරාතිරම් වලින් ඇවිල්ලා ඉන්නේ විවිධ පෞල් පසුබිම් වලින් ඇවිල්ලා ඉතින් ඒ වගේ කට්ටියක් එක්ක හැමදාම අපි වැඩ කරපුවාම අපි අනිත් කෙනාට ගරු කරන්න ඉගෙන ගන්නවා. ඔවුන්ගේ අදහස් වලට අපි ගරු කරනවා. සහයෝගයේ එකමුතුකම අපි කොහොමද කට්ටියක් එකතු වෙලා වැඩ කරන්නේ කියලා අපි ඉගෙන ගන්න. ඉතින් ඒක පුංචි කාලේ නම් අර ගෙදර අපි එකට සෙල්ලම් කරද්දි එක එක ගැන වෙනත් ආගම් වල යාළුවෝ ඉන්නවා වෙනත් පෞල් පසුබිම් පොසත් වෙන්න පුළුවන් ඒ හැම දෙයක්ම එක තැනකට ඇවිල්ලා ක්‍රීඩාව කියන්නේ එහෙම බෙදීම් නැති තැන. අපි ඒක ඉගෙන ගන්නවා ක්‍රීඩාවෙන් මේ වගේත් එක්ක. ඊට පස්සේ ලෝකෙට ගියාට පස්සේ අපි දකිනවා හැම පැය වෙනස් වෙන්න පුළුවන් මේ විදිහට රටවලින් එන්න පුළුවන් කොණ්ඩේ ස්ටයිල් එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි ඔක්කොම එකට සෙල්ලම් කරනවා. මොකද රටවල් දෙකක් සෙල්ලම් කරද්දී අපි රට ජයග්‍රහණය කරන්න සෙල්ලම්. ඊට පස්සේ අපිට ලීග් ක්‍රිකට් සෙල්ලම් කරද්දී ඊට වැඩි වෙනවා. අද මගේ කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩිකාව හෙට අනික් කණ්ඩායම. ඉතින් එතකොට අපි ඔක්කොම මේ ඩ්‍රෙසින් රූම් එක ෂෙයා කරගන්නවා. කන බොන විදිය, අඳින බලන විදිය, කතා කරන විදිය. ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගන්න. ක්‍රිකට් ගැන දැනුම ඉගෙන ගන්න ෂෙයා කරගන්නවා වගේ අනිත් දේවල් ඔවුන්ගේ පෞල් පසුබිම් ගැන ඔවුන්ගේ රටවල් වල විවිධත්වය ගැන අපි ඉගෙන ගන්න. ඉතින් මම හිතන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාව කිරීම තුලින් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මගේ ජීවිතේට ගොඩක් දේවල් ගත්තා. ඉතින් මට කවදා හරි පුළුවන් නම් මේ දේ සමාජයට ගෙනිහිල්ලා කතා කරන්න අනාගතේ ඉන්න අපේ ක්‍රීඩිකාවුන්ට අනාගතේ ඉන්න දරුවන්ට මේ ජීවිතය ගැන කියලා දෙන්න කොහොමද අපි බ්‍රෑන්ඩ් එකක් ඇටියට බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කෙනෙක් වෙන්නේ කොහොමද වර්ල්ඩ් එකේ රටේ නම කොහොමද ගෙනියන්නේ කියන දේ මට මේක ෂෙයා කරන්න ලැබුණා. මම හිතන්නේ මම ඒක තමයි මං ජීවිතේ ලබන ලොකුම භාග්‍යය. ජීවිතය ගැන කියලා දෙන්න චමරි සෝදානම් අපිත් එක්ක එකතු වෙලා ජීවිතේ විඳින්න ඔබට බොහොම සැප පහසුවෙන් ජීවත් වෙන්න අපි සෝදානම් කරලා තියෙනවා අපේ අලුත්ම කන්සෙප්ට් එක විමන්. ඉතින් විමන් එක්ක ඔබට ජීවිතේ විඳින්න අවස්ථාව හම්බෙද්දි ඊට එහා ගිය අත්දැකීමක් ඔබට හම්බෙන්නේ චමරිගෙන් ජීවිතය ගැන ඉගෙන ගන්න, ජීවිතය ගැන පාඩම් ඉගෙන ගන්න විශේෂයෙන්ම පුංචි දරුවන්ට අවස්ථාවක් තියෙනවා. චමරි අපි තව පොඩි තැනකට යමු. මම හිතන්නේ අපි ගොඩක් කතා බහ කරා මේ විමන් එක සමරි එකතු වුණේ ඇයි ඔයගොල්ලන්ට තීරෙන්නේ නැති සමරි මෙතෙන්ට එකතු වෙලා තියෙන්නේ කුදෙක්ම බ්‍රෑන්ඩ් එකක් එකතු වෙලා වැඩ කරන්න නෙමෙයි. මේක අපි කිව්වා මේක පිටිපස්සේ අපි බලාපොරොත්තු වෙන කමියුනිටි එකක් බිල්ඩ් කරන්න. සමරි කියන්නේ ඊඩි කමියුනිටි එකකින් හම්බෙච්ච ඒ තමන්ගේ වටපිටාවේ තියෙන ජීවත් වෙන මිනිස්සු තමන්ගේ සමාජයේ ඉන්න මිනිස්සුත් එක්ක එකතු වෙලා චරිතයක් හදාගත්ත කෙනෙක්. ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි විමන් එක්ක එකට එකතු වෙලා විමන් මහල් නිවාස සංකීර්ණයේ අපේ එන්ජායලා තියෙන ව්‍යාපෘතිය මේ පවුලත් එක්ක එකතු වුණොත් ඔබට මේ විදිහ අත්දැකීමක් හම්බ වෙනවා කියන කාරණාව දන්න නිසා තමයි සමරි අපිත් එක්ක එකතු වෙන්නේ. සමරි අපි පොඩි වෙනස් පැත්තකට පොඩ්ඩක් කියන්නේ මේ AC9 ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ඇරීනා එකේ මෙච්චර කාලයක් 2009 දැන් අවුරුදු 16ක් එක දිගට එක ලෙවල් එකේ ඉන්නවා කියන එක ඕනම ක්‍රීඩකයෙක්ට ලේසි නෑනේ. එච්චර ලොකු චැලෙන්ජින් එන්වයරන්මන්ට් එකක්. මම දන්නවා සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියන්නේ කොතර ලොකු ප්‍රෙෂර් එකක්ද කියලා. නිරන්තරයෙන් තරඟයේ තියෙනවා. අනිත් එක්ක සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න හම්බෙන්නේ නෑ. මීඩියා වලට සමහර එළියට බැස්සම ඔයගෙනෙක් දන්නවා. ඒ ප්‍රෙෂර් එක සියල්ල දරාගෙන කොහොමද ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ අවුරුදු 16ක් එක දිගට මෙහෙම මේ වැඩේ කරගෙන ආවේ? ඇත්තටම ජීවිතේ ගොඩක් දේවල් ක්‍රීඩාව ඉගෙන ගන්න මොකද අප් ඇන්ඩ් ඩවුන් හැම වෙලාවෙම තියෙනවා අපේ ක්‍රිකට් වල. අවුරුදු මාස 6-7ක් හොඳම පීක් එකේ ඉඳලා ඊට පස්සේ අපි ආපහු පල්ලයට නවස්තාද නැති. ඒ වෙලාව අපි කොහොමද අපිව බලාගන්නේ? අපි කොහොමද අපව නැගිටින්නේ? මොනවද අපි අලුතෙන් ඉගෙන ගන්නවා? දැන් අපි එක දිගට පර්ෆෝම් කරද්දී අනික් ඔපොසිෂන් ටීම් එක අපි ඇනලයිස් කරනවා.
ඊපස්සේ අපේ වීක් පොයින්ට්ස් හොයාගන්න. ඊපස්සේ ඒගොල්ලෝ ඒකට ඇටැක් කරනවා. අපේ වීක් පොයින්ට්ස් හදාගන්නේ කොහොමද? අපි ඒගොල්ලොත් එක්ක බැටල් කරන්නේ කොහොමද? අලුත් ස්කිල් ඩෙවලොප් කරගන්නේ කොහොමද? ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි පටන් ගන්නකොට වගේ නෙමෙයි මේක පවත්වාගෙන යනවා. මම හැම වෙලාවෙම කියන දේ තමයි හැමෝටම දේවල් පටන් ගන්න ලේසි. පටන් ගන්නකොට මාර එෆෙක්ට් එකක් දාලා පටන් ගන්න. හැබැයි ඒක පවත්වාගෙන යන්න ඒ වගේ 3 ගුණයක් එෆර්ට් එක දාන්න ඕනේ. මොකද ස්ටාර්ට් එක ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. හැබැයි මේක කන්ටිනියු කරගෙන ගිහිල්ලා හොඳ ෆිනිෂ් එකක් දෙන්න ලේසි නෑ. ඉතින් ඒක තමයි අපි ජීවිතය ඉගෙන ගන්න ඕන. ක්‍රීඩාව ඉගෙන ගන්න ඕන. මම ජීවිතේ දැක්ක දේ තමයි ගොඩක් අප් ඇන්ඩ් ඩවුන්ස් තිබුණා. ඒ වෙලාවේදී සමහරවිට මම තනි වෙච්ච අවස්ථා තියෙනවා. සමහර වෙලාවට මට උදව් කරපු කට්ටිය හිටියා. සමහරවිට මම ඒගොල්ලෝ උඩට දැම්මා. හැබැයි තවත් පිරිසකට බෑ තමන් හැම වෙලාවෙම උඩට දාන්න. තමන් සෙල්ෆ් මොටිවේෂන් එක ගොඩක් වැදගත්. ඉතින් අර ෂෙරිනා විලියම්ස් කියලා තියෙනවා චැම්පියන් කෙනෙක් කියලා කියන්නේ එයා කියනවා දිනන මැච් ගන්න නෙමෙයි චැම්පියන් කෙනෙක් කියලා කියන්නේ. මැචස් පෙරදුනාම ෆේල් වුණාම තමන් කොහොමද තමන්ව බලාගෙන තමන් ආයේ ඒ හිටපු තැනට චැම්පියන් කෙනෙක් වෙලා හිටපු තැනට ගේන්නේ ඒ සෙල්ෆ් මොටිවේෂන් එක ගොඩක් වැදගත්. ඉතින් ඒ නිසා මම ගොඩක් දේවල් ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙන ගත්තා. ජීවිතය ගැන ඉගෙන ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ. ඇත්තටම මේ ඒක ගැන කතා කරගෙන යද්දි සමරි දක්ෂතාවය පවත්වාගෙන යන්න ෆිට්නස් වෙන්න පුළුවන් මේ හැම දෙයකම එෆර්ට් එකක් දානවා අපි අනිවාර්යෙන්ම. හැබැයි සමහර තරඟවල එනවා චැලෙන්ජින් අවස්ථා අපිට හිතා ගන්න බෑ කොහොමද මෙච්චර ගට් එකක් එක්ක මේ ගේම් එක ගහන්න කියලා. මට උදාහරණ දෙකක් මතක් වෙනවා. එකක් චමරි ඕස්ට්‍රේලියාවට ගහනවා 178ක්. මං හිතන්නේ 6ව 15කට කිට්ටු වෙන්න ගහනවා මං මතකේ නිවැරදි නම්. චමරි ඒ වෙලාවේ ක්‍රීඩා පිටියේ දා සෙල්ලම් කරද්දී කමෙන්ටේටර්ස්ලා කියපු දේවල් අහගෙන ඉති අපිට ඒක වචනෙන් විස්තර කරන්න බෑ. ඒ වගේ මිනිමක් ගහනවා සවුත් අප්‍රිකාවට 195ක් මූලෙන් 200 මිස් වෙන්න. කොහොමද මේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ මැත්තට ගිහිල්ලා අපි දන්නවා හැමෝටම ස්කිල්ස් තියෙනවා. කණ්ඩායමට එනවා නම් අනිවාර්යෙන්ම ස්කිල් එක තියෙන්න ඕනේ. හැමෝටම කැපවීම තියෙනවා. ඒකේ කණ්ඩායමට ඇවිල්ලා මේ විදිහට ඒ ක්‍රීඩා ජාත්‍යන්තර ක්‍රීඩකෙක් බවට පත් වෙන්නේ ක්‍රීඩිකාවක් බවට පත් වෙන්නේ. හැබැයි මේ වගේ සිටුවේෂන්ස් වල මේ ගත් එක කොහෙන්ද ආවේ සඳරි? ඇත්තටම ඒ ඉනිංස් දෙකම 170ට මම ඉස්සල්ලා ෆස්ට් ඉනිංස් බැට් කරලා ගැහුවේ. ඊට පස්සේ 195 ගැහුවේ චේස් කරලා. ඊයින් දෙකම මම නොට් අවුට් ඉවර කරේ. ඉතින් අර ඒ නිසා මම හිතන්නේ අපේ ධෛර්යය අපිට ඉලක්කයක් තියෙන්න ඕනේ. ඒ ඉලක්කයට මහන්සි වෙන්න ඕනේ. අනික එක මම ජීවිතය ඉගෙන ගත්ත දේ තමයි බෙස්ම ටීම් එකට ඇගේන්ස් තමයි හොඳටම ගහන්න ඕන කියන එක. මොකද ඕස්ට්‍රේලියා සවුත් අප්‍රිකා කියන්නේ බෙස්ම බෝලිං ඇටැක් දෙකක් ඉන්න ටීම්ස් දෙකක්. ඉතින් මට ඒ දෙකට ගහන්න පුළුවන් වුණා. 195 මං හිතන්නේ හයස් අපි ඉමස් ටීම් එක චේස් කරපු හයස්ම ටෝටල් එක සහ එහෙම චේස් කරපු ඉනිං එකක හයස්ම ස්කෝර් එක මං ගාවේ. මම හිතන්නේ ග්ලෙන් මැක්ස්වෙල් විතරයි මට වඩා චේසින් එක වැඩියෙන් ගහලා තියෙන්නේ. ඉතින් ගොඩක් ඒ කියන්නේ මට චැලෙන්ජ් එකක් එනවා. මම ඒ චැලෙන්ජ් එකට ආසයි. මොකද මම පටන් ගත්ත කාලේ ක්‍රිකට් අපේ ලංකා ක්‍රිකට් ඩෙවලොප් වෙන කාලේ ඉතින් ගොඩක් වෙලාවට බැටින් වල තියෙන ඒ හැමදේම මගේ ෂෝල්ඩර්ස් දෙක උඩ තිබුණේ. ඉතින් මම ඒ ප්‍රෙෂර් එකත් එක්ක ගෙවි. සමහරවිට මට ඒ ප්‍රෙෂර් එක නැත්තම් පර්ෆෝම් කරන්න බෑ. ඉතින් මම හරි ආසයි චැලෙන්ජ් එකට. ඒ කතාව විරාට් කොහ්ලි කියලා තියෙනවා මම හිතන්නේ ප්‍රෙෂර් එක ඕනි කියලා පර්ෆෝම් කරන්න. ඒ තමයි චැම්පියන් ප්ලේයර්ස්ලා හිතන විදිහ. ඒගොල්ලෝ වැඩ කරන්නේ ප්‍රෙෂර් එකත් එක්ක. ඉතින් මම ඒ චැලෙන්ජ් එකට ආසයි. මම දැන් අවුරුදු 10කට 12කට ඉඳන් මගේ WhatsApp එකේ දාගෙන තියෙන දේ තමයි if someone say it can't be done be the first to do it. කවුරු හරි කිව්වොත් ඒක කරන්න බෑ කියලා. ඒක කරන පළවෙනි වෙන එක තමයි මගේ හීනේ. ඉතින් මම ඒක තමයි මම හැම වෙලාවෙම මගේ ෆිලොසොෆි එක උනේ. මම ඒ චැලෙන්ජ් එකට මාරි ආසයි. ඉතින් ඒ නිසා මට ඒකෙන් ගොඩක් දේවල් අචීව් කරන්න පුළුවන් මම පර්සනල් සහ කණ්ඩායම නායකයා වැඩිට කණ්ඩායමක් හැටියට. ඉතින් ලොකුම දේ තව අචීව් කරලා නැහැ. ලංකාවට ලෝක කුසලාන දෙකයි තියෙන්නේ පිරිමි කණ්ඩායම ගෙනලා. මට පුළුවන් නම් මම රිටයර් වෙන්න කලින් අපේ මිනිස්සුන්ගේ ඒ හීනේ ප්‍රියම් වගේ හීනේ ලෝක කුසලානයක් ලංකාවට ගෙනත් දෙන්න. මම හිතනවා මම මට මම සතුටු වෙනවා සහ මම සැටිස්ෆයි වෙන්න පුළුවන් ආරයිට් ඕකේ. දැන් හරි මම මගේ රට වෙනුවෙන් ප්‍රමේ කළා කියලා. මම හිතන්නේ බොහොම ලස්සන හීනයක් සුන්දර හීනයක් තියෙනවා ශමරිට ලංකාවට කවදාවත් හරි දවසක ලෝක කුසලාන ජයග්‍රහණයක් අරගෙන එන්න කාන්තා ලෝක කුසලානයක් ලංකාවට අරගෙන එන්න. ඉතින් ඒ ගමන යන්න සමරිට අපි සුබපතනවා. සමරියෙක් අපි රැඳිලා ඉන්නවා ජෝන් කීස් ප්‍රොපර්ටිස් ලංකාවේ ප්‍රමුඛ බෙලේ ආයතනයක් විදියට සහ ජෝන් කීස් ප්‍රොපර්ටිස් එක්ක ඔබ රැඳිලා ඉන්නවා නම් ඔබට තේරෙන්නේ නැති මේ චමරි කතා කරපු දේවල්
කොහොමද ඉනොවේෂන්ස් කරලා කොහොමද තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව අවුරුදු 16ක් වගේ කාලයක් එක දිගට ඉන්ටර්නැෂනල් ගහද්දි චමරිගේ වචන වලින්ම කිව්වා එක විදිහට ඉඳලා හරියන්නේ වෙනස් කරන්න ඕනේ අලුත් දේවල් අත්හදා බලන්න ඕනේ කියලා. අපිත් ඒ දේවල් නිරන්තරයෙන් කරනවා අපි අලුත් දේවල් අත්හදා බලනවා මේ විමන් කියන්නේ අලුත්ම බ්‍රෑන්ඩ් එකක් අපි. එතකොට චමරි කියපු අනිත් කාරණාව තමයි බොහොම විශේෂ කාරණාවක් කිව්වා මේ වෙනසක් කරන්න චැලෙන්ජ් එකක් ගන්න බය නැහැ කියලා. මං හිතනවා චමරි මේ අපේ විමන් සහ ජෝන් කීල්ස් ප්‍රොපර්ටිස් කම්බිනේෂන් එකයි චමරිගේ මේ හිතන පතන විදිහ අර විෂනරි තින්කින් එක බොහොම ලස්සනට එකතු වෙනවා. මං හිතනවා මේක බොහොම දෛවෝපගත සම්බන්ධයක් මේ හැදලා තියෙන්නේ චමරිගේ ක්‍රිකට් ක්‍රීඩාව චමරි හිතන පතන විදිය සහ අපේ බ්‍රෑන්ඩ් එකත් එක්ක. ඉතින් අවසන් වශයෙන් මං චමරිගෙන් අහන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ ක්‍රීඩිකාවක් විදිහට ඔබ කිව්වත් ලෝක කුසලායනයක් ජයග්‍රහණය කළා නෑ කියලා මම හිතනවා ක්‍රීඩිකාවක් විදිහට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දෙන්න පුළුවන් උපරිම දේ ඔබ රට වෙනුවෙන් කරලා ඉවරයි. අපේ කියවීම මේක. අපිට ඔබ ලෝක කුසලායනයක් දෙනවා කියන අපිට ඒක ප්‍රේක්ෂකයෝ විදිහට බෝනස්. ඒක අනිවාර්යෙන්ම අපිට ඒක වටිනවා. හැබැයි චමරි අදපත්තු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ තමන්ගේ නම ඉතිහාසෙ ලියලා ඉවරයි. රන් අකුරින් ලියලා ඉවරයි. චමරිට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන චමරි තව අවුරුදු කීපයක් සෙල්ලම් කරලා විශ්‍රාම ගන්නවා කියලා මම හිතන්නේ අවස්ථාව කීපෙක කියලා තියෙනවා. අපිට මොන විදිහේ සුබ සිහිනයක්ද දකින්න පුළුවන් මේ තරුණ ක්‍රීඩිකාවත් එක්ක. ඇත්තටම ගොඩක් දක්ෂ තරුණ ක්‍රීඩිකාව ලංකාවේ සතු ඉන්නවා. අපි ඔවුන්ව බලා ගන්න ඕන. අපි හොයාගන්නම් ප්ලේස්ලා අපි හොයාගන්නා වගේ මේගොල්ලෝව බලා ගන්න ඕන. ඉතින් ලොකු අනාගතයක් තියෙන දක්ෂ ක්‍රීඩිකාවෝ ඉන්නවා. කණ්ඩායම තුළ විශේෂයෙන් විශ්මී, හර්ෂිතා, කවිෂා වගේ අපි මම ඔවුන්ව බලා ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අපි හැමෝම ඔවුන්ව බලා ගන්න. මට සුබ සීන දකින්න පුළුවන්. මට ඕනි හොඳ කණ්ඩායමක් නිර්මාණය කරන්න අනාගතේ රට දිනවන්න පුළුවන්. ඉතින් ඒ සඳහා කරන්න පුළුවන් හැමදේම කරනවා. මට බැටිනෝට කියලා පාලා යන්න හරි මට රෙස්ට් එකේ ඉඳලා ටීම් එක වෙන 11 දෙනෙක් සෙල්ලම් කරන්න හරි වෙන කැප්ටන් කෙනෙක් යටතේ සෙල්ලම් කරලා මට මගේ නොලෙජ් එක ෂෙයා කරලා හොඳ කණ්ඩායමක් ලංකාවට හදලා දෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ එකම ඩ්‍රීම් එක. මොකද අපි යන දවසට මේ තිබ්බ තැනින් තව අඩි දෙක තුනක් ඉස්සරහට යන්න ඕනේ. මම ආසයි මම විශ්‍රාම අරගෙන ගෙදර ඉඳගෙන තරග නරඹන්දි ලංකාව ජයග්‍රහණය කරනවා නම් ඒ මං ගොඩනගපු ඒ මාර්ගෙ ගිහිල්ලා ලංකාව දිනනවා නම් ඊට වඩා මං හිතන්නේ ජීවිතේ ලබන්න පුළුවන් සතුටක් නැහැ. ඒක තමයි අපේ බලාපොරොත්තුව. අවසන් වශයෙන් විමන් බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර් විදිහට අපි හිටියට ඒ සම්බන්ධයෙන් වැඩි කතා කරන්න අවස්ථාවක් දුන්නෙම නැහැ චමරිට. මොකද අපිට චමරිගෙන් ගන්න ඕන වෙලා තිබ්බේ වෙන දේවල් ටිකක්. මේ චමරිගේ කතාව, චමරි හිතන පතන විදිහ. විමන් බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර් විදිහට දැන් අපේ විමන් ව්‍යාපෘතියත් එක්ක ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා. අපෙන් මහදිවස ජායල අපි ඉදි කරද්දී දැන් ලොකු පිරිසක් මේ විමන් පවුලේ සමාජික වෙලා ඉන්නවා. දැන් මේ සියල්ලේ බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර් ඔබ ඔවුන්ට මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම මම හිතන්නේ විමන් කියන්නේ ලස්සන ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ පරිසරයත් එක්ක පරිසරයට හානියක් නොකර මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යන්නේ. ඉතින් මම හිතන්නේ අධීර කීපයක් වෙනකොට අපි ඉවර කරලා තියෙනවා. ගොඩක් අය අරගෙන තියෙනවා අපේ මේ ඩිපාර්ට්මන්ට්ස්. ඉතින් තව ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා. ඉතින් මම කියන්නේ පව වෙන්න එපා. ඔබේ අවස්ථාව මේ ප්‍රොජෙක්ට් එකේ ඩිපාර්ට්මන්ට් එක මිලදී ගන්න. මොකද අර අපි සාමාන්‍යයෙන් දකින ඒ ඩිපාර්ට්මන්ට්ස් වලින් වෙනත් දෙයක්. මොකද පරිසරයත් එක්ක සම්බන්ධ ගොඩක් වෙනසක් තියෙනවා. ඉතින් ඔබ try කරන්න බලන්න ඇවිල්ලා මම හිතන්නේ ඔබ ආස වෙයි අනිවාර්යයෙන්ම මේ අලුත් ප්‍රොජෙක්ට් එකේ පොඩක් අපි greenery අපි පරිසරයත් එක්ක තමයි මේ ප්‍රොජෙක්ට් එක කළා. ඉතින් ලොකු අවස්ථාවක් මම ආරාධනා කරනවා අලුතෙන් මේ apartments ගන්න කැමති හැමෝටම ඇවිල්ලා බලලා හොඳ apartment එකක් තෝරගන්න කියලා. බොහොම ස්තුතියි ශමරි. බොහොම කාර්යබහුල කාලවකවානුවක් ලෝක කුසලායනයක් ළඟ එනවා නේද? ඒ අතරේ තමයි ඉස්සර ලොකු බාරදූරයේ වගකීම් පුහුණුවීම් පෞද්ගලික වැඩ කටයුතු ගණනාවක් එක තමයි අපිත් එක්ක අද කතා බහකට එකතු වුණේ. thank you very much සමරි. අපි බලාපොරොත්තු වෙනවා සමරිත් එක්ක ඉදිරියට වැඩ කරගෙන යන්න. එකතුලා ඉන්න අපේ විමන් ව්‍යාපෘතිය වගේම ජෝන් කීල්ස් ප්‍රොපර්ටිස් ආයතනයේ තව ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. ඔබට තොරතුරු දැනගන්න අවශ්‍ය නම් අපේ ජෝන් කීල්ස් ප්‍රොපර්ටිස් ආයතනයේ සෝෂල් මීඩියා channels එක නිරන්තරයෙන් නැගදලා ඉන්න. අපේ වෙබ්සයිට් වලට ගමන් කරන්න. අපේ දුරකථන අංක අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. මේ සියලු දේවල් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් නැවත වතාවක් චමරිට අපි ස්තුතිවන්ත වෙනවා. ලොකු ආඩම්බරයක් චමරි වගේ පුරාවෘත්තයක් එක්ක මේ විදිහේ සාකච්ඡාවක් කරන්න අපිට ලැබීම ගැන බොහොම ස්තුතියි.